සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයෝ සේරම. අද අපි කතා කරන්න යන්නේ හිම යුගය. ඒ කියන්නේ පෘථුවිය අයිස් වලින් වැහිලා ගියපු කාලය ගැන. හිම යුගය කියලා කියන්නේ පෘථිවි ඉතිහාසයේ විශාල ප්‍රදේශ ඝන අයිස් තට්ටු වලින් වැහිලා තිබුණු කාලයකට. ඒ කාලේ අදට වඩා ගොඩක් සීතල කාලගුණයක් තමා තිබුණේ. මේම අයිස් වලින් වැහුණු යුග එකපාරක් විතරක් නෙවෙයි තිබුණේ. පෘථුවිය වසර මිලියන ගණනක් පුරාවට හිමයුග කිහිපයක්ම පහු කරලා තියෙනවා. කොහොම වුණත් අපි අද කතා කරන්නේ අපිට සමීපම මීට වසර 20000කට විතර කලින් ඇති වුණු හිමයුගය ගැන. මේ කාලෙදි විශාල ග්ලැසියර උතුරු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව හරහා පැතිරලා භූමිය මිදීමට ලක් වෙලා ලෝකයේ හැඩයත් වෙනස් වෙලයි තිබුණේ. ඉතින් මේ හිමයුගය ඇති වෙන්න ප්‍රධානම හේතුව උනේ ඉතා දිග කාලයක් පුරා පෘථුවියේ දේශගුණය වෙනස් වීම. වසර දහස් ගාණක් තිස්සේ ඇතැම් ප්‍රදේශවලට අඩු සූර්යාලෝකයක් ලැබිලා ඒ ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වෙනවා. ඉතින් මෙහෙම වෙලා ශීත ඍතුවේදී වැටෙන හිම ගිම්හාන ඍතුවේදී සම්පූර්ණයෙන් දිය වෙලා යන්නේ නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද මේ හිම අයිස් බවට පත් වෙලා විශාල අයිස් තට්ටු ගොඩ ගැහෙනවා. හිම යුගයේදී පෘථිවියේ ජීවයට දුෂ්කර පරිසරයකට අනුවර්තනය වෙන්න සිද්ධ වුණා. සීතල ප්‍රදේශවල වූලි මැමත්ලා, වූලි රයිනෝලා වගේම යෝධ බයිසන් වගේ ඝන ලොම් සහිත විශාල සත්තු ජීවත් වුණා. මිනිස්සුත් හිම යුගයේ ජීවත් වුණා. මෙයාලා සත්ව හම් වලින් උණුසුම් ඇඳුම් හදාගත්තා. අස්ථි සහ ලී වගේම ගල් වලින් වාසස්ථාන තනාගත්තා. ඒ විතරක් නෙවෙයි. මෙයාලා උණුසුමට ආහාර පිසින්න වගේම සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නත් ගින්දර පාවිච්චි කරා. මෙයාලා ගල්තුඩු සහිත හෙල්ලයන් පාවිච්චි කරලා සතුන් දඩයම් කළා. ඒ වගේම සමහර ප්‍රදේශවල මිනිස්සු සත්තු රංචු පිටිපස්සේ යමින් ඍතු එක්ක ගමන් කරා. මොවුන්ගේ ගුහා සිතුවම් අදටත් ලෝකයේ සමහර ප්‍රදේශවල දැක ගන්න පුළුවන්. අවසානයේදී දේශගුණය ආයමත් උණුසුම් වෙන්න පටන් ගත්තා. උෂ්ණත්වයේ හෙමින් ඉහළ යද්දී යෝධ අයිස් තට්ටු දිය වුණා. ආයමත් වනාන්තර ඇති වුණා. ඉතින් මේ දේශගුණික වෙනසට අනුවර්තනය වෙන්න බැරි වුණු හිම යුගයේ සත්තු වඳ වෙලා ගියා. කොහොම වුණත් මිනිස්සු දඩයම් කිරීමත් මේකට හේතුවක් වෙන්න ඇති කියලයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඊට පස්සේ අලුත් ශාක සහ සත්තු බිහි වුණා. ඉතින් අද අපි ජීවත් වෙන්නේ විද්‍යාඥයින් විසින් අන්තර් ග්ලැසියර් කාල පරිච්ඡේදයක් විදියට හඳුන්වන හිම යුග අතර ඇති උණුසුම් විවේකයක. මේ තමා හිම යුගයේ කතාව. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.